අම්මේ වඳුරෙක් ආවා මේ පැත්තට. හරි මල්ලි යන්න හරි. මේ වඳුරෙක් ආවා. මේ තාම වඳුරෙක් ආවනේ. අය ගලියා ගන්නේ. හරි. වඳුරෝ දෙකයි. මල්ලි මේ මොකද්ද ලියන්නේ මල්ලි? කුවාඩ් පොඩ ඉන්න. 3යි. හරි. මේ වඳුරෝ උලව් ගණන් කරනවා. what nonsense මොකද මල්ලි මේ වෙන්නේ? පිස්සු වැඩක් මල්ලි. වඳුරෝ ගණන් කරන කිව්වා. අර ඒක අවුලක් නෑ. පිස්සු වැඩක් තමයි ඉතින් අපිට කිව්වෙත් අපි කරන්න එපා. ඒ බචා අර පල්ලෙහා ඉන්න මිනිහා පොතේ කෝපෑන කුටිය මොනවද නේ වාක් කරන්නේ අනේ මන් දබා උඹ දන්නේ මම මේ 14 ගෙදර යකෝ 14 ගෙදර ගහේ ඉන්නේ මම මේ මමත් මා ගෙවල් 13කටම ගියා බං. ගෙවල් 13න් මාව මාක් කරගත්තා. මේ 14 වෙනි ගෙදර බං. ඒ අම්බා උඹ ගෙවල් කීයේ බා මම උදේ 5 ඉඳලා ගෙවල් 16කට ගියා. දැන් මේ 17. එතකොට ඔබ 16යි ගෙවල් ඔබ එතකොට 17යි මම 15යි එතකොට අකෝ අපි දෙන්න මේ තුන් දෙනා ගෙවල් 50ක විතර මාක් වෙලානේ ඇයි බං අපි ගෙවල් 50කට ගියොත් තව ගෙවල් 100ක අපි මාක් වෙලා එතකොට ලංකාවේ වඳුරුනේ ලක්ෂ 10යි කෝටියක් ගණනේ වෙනා අපි නම් කොල කර වඳුරෝ අරුන් නම් බත් කර වඳුරෝ යම යන්න දැන් අපේ ගෙදර නම් මම වඳුරු 3 දෙනෙක් මාක් කරා. ඒකත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වඳුරු 3 දෙනා තව ගෙදරකට ගියොත් මේ 3 දෙනාම තව ගෙදරකට ගියොත් ඒ ගෙදරත් මාක් කරන වඳුරු 6යි. ඒ වගේ ගෙවල් 100කට ගියොත් මේ වඳුරු 3 දෙනාම 300ක් වෙලානේ. ඒකට මේ වඳුරු 3 දෙනා 300ක් වෙනවා. ඒක මාර වැඩක් නේද? ඒක වැඩක් නෑ. ඒක වැඩක් නෑ. ඒක එහෙම නෙමෙයි මොකක් හරි එකක් ක්‍රමයක් ඇති මේගොල්ලෝ නැත්තම් මෙහෙම මාක් කරන්න කියලා කියන්නේ නෑ. ඒක හරි අම්මේ වඳුරු 3 දෙනා මාක් කරගත්තා. හරි.